හයි මිනාසන් කොනිචිවා. ඔන්න අද වීඩියෝ එක පටන් ගන්නේ ජිරිත්සු ෂියෙන් ඉඳලා. ඒ යටතේ පළවෙනි එක තියෙනවා ජිරිත්සු ඕ ෂියෙන් සුරු. 自立支援とは利用者自身がどのように生活したいかを選択し、自分で決定して自分らしい生活を送ることを支援することです。自立支援ගැන කතා කරද්දී භාවිතා වෙන වැදගත් වචනයක් තියෙනවා. ඒ තමයි zanzon කිනෝ කියන එක. එහෙමත් නැත්නම් නොකොරිනෝ කිනෝ කියන එක. සිංහලෙන් නම් ඉතිරි වෙලා තියෙන ශක්තිය කියලා තමයි ඒකට කියන්නේ. මේක ජිරිත්සු ෂියෙන් වලදී වැදගත් වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් අපි බලාගන්න ආච්චිට හෝ සීයට ජිරිත්සු ෂියෙන් කියන එක අපි කොහොමද භාවිතා කරන්න ඕන? මෙතනදී අපි දැනගන්න ඕන විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි අපේ ආච්චි හෝ සීයා ජීවත් වෙන්න කැමති කොහොමද? එයා ආස කරන ජීවිතේ මොකක්ද? එහෙමත් නැත්නම් එයාගේ කැමති අකමැති දේවල් මොනවාද? එයාගේ තේරීම් මොනවාද? ඒ වගේම තමයි එයා අගයන දේවල් මොනවාද? ඒ කියන්නේ එයාට වටිනාකමක් විදිහට දැනෙන දේවල් මොනවාද? අන්න ඒ දේවල් ආරක්ෂා කරගන්න ගමන් එයාගේම ශක්තිය, එයාගේම ඉතිරි වෙලා තියෙන ශක්තිය වැඩි කරන්න අපි දෙන සපෝට් එක තමයි මේ ජිරිත්සු ෂියෙන් වලදී වැදගත් වෙන්නේ. මේ අවසානෙදම තියෙන තස්සේ කංගා එරාරෙරි යෝනි ෂියෙන් ෂිමස් කියන එකත් මේකෙදි වැදගත් පොයින්ට් එකක්. මොකද තස්සේ කං කියලා කියන්නේ අපි දින්නහම අපිට දැනෙන අභිමානය නැත්තම් සතුට කියන එක. ඒක ලැබෙන විදිහට තමයි අපි සපෝට් කරන්න ඕන. ඊළඟ කොටස තමයි ජිකෝ සෙන්තකු ය ජිකෝ කෙත්තේ කියලා කියන්නේ. ඒ කියන්නේ සොයං තේරීම සහ සොයං කැමැත්ත කියන අදහස. මේකෙදි කතා කරන වැදගත් වචන දෙකක් තියෙනවා. shintaitekki jiritsu to seishintekki na jiritsu. ඒ කියන්නේ යමක් තෝරා ගැනීමට සහ තීරණය කිරීමට තියෙන කායික හා මානසික නිදහස කියන එක. ඒ කියන්නේ උදව් කරන්න කයිගොෂි කෙනෙක් හිටියත් ජීවත් වෙන්න ඕන කොහොමද කියන එක තීරණය කරන්නේ රියෝෂා සමා විසින්. අපි ඊළඟට කතා කරන්නේ සේකත්සුනෝ රිකයි. මේකෙදි වැදගත්ම දේ වෙන්නේ අපි බලාගන්න හරි අපේ සර්විස් එක ලබා දෙන ආච්චිට සීයට එයාගේ සේකත්සු එක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. හේතුව තමයි රටින් රටට අපි ජීවත් වෙන පරිසරය වෙනස්. එතකොට අපේ සාරධර්ම සංස්කෘතිය ඒ හැමදේම වෙනස් වෙනවා. එතකොට පුද්ගලයෙක් ගත්තත් අපි හැමෝටම ආවේනික වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක් වගේම රිදම් එකක් හැමෝටම තියෙනවා. ඊට පස්සේ තියෙනවා සේකත්සු ඕ සුරු තමේනිවා හොනින් නො කෙන්කෝ ජෝතයි ය ජුග්‍යෝ ය කජි නෝරියකු කසකු චීකි ශකයි නදෝමෝ කන්රෙන් ශිමස්. ඒ කියන්නේ ලයිෆ් ස්ටයිල් එකකට මේ හැම දෙම සම්බන්ධයි කියන එක. ඊළඟට අපි අවසාන කොටසට යනවා කයිගො ශොකුගා ඔකොනව සේකත්සන ෂියෙන්. රියෝෂන කුරාෂි කතා ඕ ජූබුන් රිකයිෂිතේ කයිගො සුරු කොතෝගා සොනෝ හිතෝ රාෂි සේකත්සු ඕ සසායමස්. ඒ කියන්නේ කයිගො සර්විස් එක ලබා දෙද්දී රියෝෂාගේ සේකත්සු එක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අවසාන එක තියෙනවා කයිගොගා හිත්සියෝනි නාරුතෝ කංගය කතාය 行動が消極的になりやすいです。介護職は利用者の意欲を引き出します。මේකේ සරල අදහස තමයි කයිගෝ කියන එක. එහෙමත් නැත්නම් තව කෙනෙක්ගේ උදව්වක් අපිට ඕන වෙද්දී ඕනම කෙනෙක්ට තමන් පිළිබඳව ඍණාත්මක හැඟීමක් ඇති වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ ශෝක්‍යක්කු තෙකිනි නරියසුයි කියලා කියන්නේ. මේකට තව වචනයක් භාවිතා වෙනවා හිතේ තෙකි කියන එකත්. එතකොට කයිගෝ ශෝක කෙනෙක්ගේ ප්‍රධාන වගකීම තමයි රියෝෂා කෙනෙක්ව මොටිවේට් කරන එක. එහෙනම් ළමයි කයිගොන කිහොන් වල පළවෙනි චැප්ටර් එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම දෙවෙනි චැප්ටර් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. බයි බයි.